අද අපි බලමු මේ බම්පර්ස් වලින් යන්න පුළුවන් හොඳම සස්පෙන්ෂන් තියෙන වාහන මොනවාද කියලා. අපි බලමු බයික් එකකට පුළුවන් වෙයිද මේ ගැටි උඩින් යන්න කියලා. මේක කැෆේ රේස් බයික් එකක්. Suspension අපට හුඩු අටෝ suspension ඉල්ලේ ඔන්න හොඳයි මචං ගැට්ටක් සෙට් වුණොත් වේගෙන් යද්දි වෙන්නේ තෙල් සුවඳ වැඩ කරන වන්ඩි Toyota Prius බලමු Toyota Prius එකේ තත්ත්වේ මැද්දේ ඉන්නේ යන්න ඕන මෙන්න මේ විදියට මම මේ පොඩි සයිඩ් එකෙන් පෙන්නන්න ගයිස් පොඩ්ඩක් සස්පෙන්ෂන් පේන්නත් එක්ක අම්මා තාසිකි Toyota Prius නම් කේස් අටෝ අනිත් සංකාර වල ටයර් නම් කැපෙනවා ටයර් ගිහිල්ලා යනවා Audi එකක් ගෙනලා තියන්නේ Audi A8 එකක් මේක දුවනවා දිවිල්ලක් අට ලස්සන කාර් එකක් බලමු අම්මට සීරීස් අටු අර පැත්තේ ටයර් එක නෑ මේ පැත්තේ ටයර් එක කැපෙනවා ඊට පස්සේ ගෙනල්ලා තියන්නේ Toyota Vitz දැන් මචං විත්ස් තියෙන කොල්ලන්ට බලා ගන්න පුළුවන් විත්ස් එකක් ගන්න ඉන්න කොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද සස්පෙන්ෂන් කියලා මේ වාහනේ මේ එහෙම බලන්න යන්න මේක ගේම් එකක් කරත් මේක වර්ධින්න පුළුවන් මම මේ ආතල්ලකට මේව කියන්නේ විත්ස් එකේදී අර වාහන වගේ දුවන්නේ නැහැ ඉතින් නිකන් ඒවත් එක බලලා මේක ගාටන ලයින් එකක් එනවා පොඩි අර ඇතුලේ මිනිස්සු දෙන්න මොකක්ද අර අම්මා අවුටු විත්ස් එක මම sorry.com අඩෝර මිනිස්සු ගෙලියම අඩෝර එක කියා අඩෝ හැම තරම මුන් සෙට් එකට දෙබ්බොඩියක් විච් එකට ඇත්තට මේක හිතන්නවත් බැරි මට්ටමක තියෙන ලෙවල් එක මේ බම්පර් උඩින් යනවා කියන එක මේ වண்டிය මතකද මතක කට්ටි කමෙන්ට් එකක් දාන්න මොකද්ද මේ වண்டிය කියලා බලන්න පුළුවන් වේද කියලා මේක ස්පෝර්ට් කාර් එකක් පහතයි අතරින් යන්න නම් ඇත්තටම අමාරු වේගෙ ඉඳලා දුවනවා මචං දිවිල්ල අම්මට සිරි Auto ඒක නම් auto මේ ඊට පස්සේ ගෙනල්ලා තියෙන්නේ පරණ Benz AMG එකක් උඩ දාගෙන අද ගේන කාර් ගොඩක් ඒවා වේගෙ යනවා guys ඇතුළේ මිනිස්සු ටිකව අපට අඩ මිනිස්සු සෙට් එක බලන්න කෙල්ලොන්ගේ සීන වාහනේ Honda Civic වාහනේ තාත්තේ මොකද කියලා Honda Civic එකේ බෆර් ටික නම් ගියා ගලවලා අවුලක් නෑ නේද guys වාහනේ දුවන තත්ත්වය තියෙනවා මචං කොල්ලොන්ගේ සිහින වාහනයක් ගෙනල්ලා දෙනවා Supra MK4 කොහොමද ලස්සන මේකයා පිස්සුවා හරි සමහර විට මේවට අමාරු වෙන්න පුළුවන් මේවා ස්පෝර්ට් කාර්ස් මේවා සස්පෙන්ෂන් එහෙම පොඩ්ඩක් පහතයි කාර් එක පහතයි guys aduh pasti rim එක ඉවරයි බා කැඩුණාද අඩෝ rim එක කැඩිලා බා BMW එකක් ගෙනවා තියන්නේ
brake. Double signal නම් පත් වෙලා තියෙනවා මචං. නියමයි ආ. Raptor ගහලා තියෙන මේ පැත්තේ. Raptor එකේ තත්ත්වය බලමු. අප්පට easy. Easy guys. නිකම් චීස් වගේ වන් Raptor එකේ මේකට වැඩකුත් නැහැ අදාළත් නැහැ බම්පර් තිබ්බන අප්පර. ටයර් එකේ පොඩි අවුලක් ගිහිල්ලා මම පම්පෝරි ගැහුවට මෙතන යකෝ ටයර් එක නෑ මං. මොකද ටයර් එක ඒක මත අවුලක් නෑ මේ ටයර් එකේ කේස් එකක්. සමහර ටයර් බාලා ඇති. අපි Raptor එක මේකෙකින්ම පාස්. ප්‍රාඩෝ ලංකාවේ පට්ට ප්‍රසිද්ධ වාහනයක්. කවුරු හරි මිනිහෙක් සල්ලිකාරයෙක් වෙච්ච ගමන් ගන්න මේකක් තමයි. බලමු ප්‍රාඩෝ එකේ සස්පෙන්ෂන් කොහොමද කියලා. අට්ටෝ nothing බම් මේවා. වැටක් නැහැ ප්‍රාඩෝ එකට. ගේවන්න නැහැ. easy. ඊළඟට ගෙනල්ලා තියෙන්නේ පට්ට රදල වණ්ඩියක්. සයිස් එක වණ්ඩියේ Lexus LX 570. බලමු. 570 දෙන්න පුළුවන්ද? easy නේ. easy. Lexus වලට තේරුවම්ම නැහැ ඉතින් මේ දේවල්. easy.